Hello guys, ඔන්න අද මම ආවේ මගේ hospital bag එකේ කියන්නේ බබාට අවශ්‍ය බඩු ටික කොහොමද මම හදාගත්තේ මොන වගේ page වලින්ද මම ඒක ගත්තේ කියලා දැන් ඔයාලත් එක්ක කතා කරන්න. ඉතින් මේක මම ගත්තේ එක page එකකින් Mommy's Love කියලා page එකක්. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එක ඔයාලටත් වැදගත් වෙයි කියලා. මොකද එයාලා ගොඩක් හොඳ customer service එකක් දෙනවා. ඒ වගේම products ගොඩාක් quality මට satisfy විදිහට තිබුණ නිසා මම ඒක ඔයාලට කියලා දෙන්න කියලා හිතුවා. ඉතින් අපි බලමු මොනවද අපි මේ page එකෙන් ගත්ත බඩු මොන වගේ quality එකට ඒක තිබ්බද කියලා. මුලින්ම අපි බලමු. මේක rubber sheet එක. XL size එකෙන් තමයි මම මේක ගත්තේ ළඟට. waterproof cotton sheet එක. ඔයාලට කැමති ඩිසයින්ස් වලින් ගන්න පුළුවන්. එයාලා අපේ ඩිසයින්ස් එවනවා ගොඩක්. ඒකෙන් කැමති ඩිසයින් එක ඔයාලට සෙලක්ට් කරලා ගන්න පුළුවන්. ඒක මම ගත්තේ මේ. එතකොට මේ තියෙන්නේ baby muslin towel set එක. මම එකෙන් 3ක් ඕඩර් කරා. මේ තියෙන්නේ 30 panel sheet 4ක්. මේක නම් hospital එකට අනිවාර්යෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලට කැමති කලර්ස් වලින් ඔයාලගෙන් ඉල්ල ගන්න පුළුවන්. මේ විදිහේ පාට 4කින් මම panel sheet 4ක් ඕඩර් කරා. ඊළඟට nappies 22 double layer nappies printed එකෙන් 20යි plain එකෙන් 20යි මම ඕඩර් කරා. මේ තියෙන්නේ printed එකෙන් මම ගත්තේ nappies. double layer nappies තමයි මම ඕඩර් කරේ. හරි. එතකොට මේ තියෙන්නේ plain colors වලින් මම ඕඩර් කරපු nappies. මම ඕඩර් කරේ white එකෙනුයි blue එකෙනුයි. ඉතින් ඔයගලන්ට multi colors වලින් උනත් ඕඩර් කරන්න පුළුවන්. මෙන්න මේ lines multi colors වලින් අහලා තියෙනවා. එහෙම තමයි ගන්න පුළුවන්. මම දැනට ගත්තේ මේ විදිහට. මේකෙන් 20යි printed nappies 20යි තමයි මම දැනට 40ක් ඕඩර් කරේ. ඊළඟට මම diapers reusable diapers 6ක් ඕඩර් කරා. ඕඩර් කරේ මෙන්න මේ විදිහේ printed diapers 3යි. printed diaper එක තියෙන මේ විදිහට. ආයෙ ඕඩර් කරේ plain color diapers වලින් 3ක් ඕඩර් කරා. ඒක තියෙන්නේ මේ විදිහට. ඉතින් ඔයාලට කැමති කලර්ස් වලින් ඕඩර් කරන්න පුළුවන්. ඊළඟට මම ඕඩර් කරා white color cotton bed sheet එකක්. single bed තමයි මම ඕඩර් කරේ. hospital එකට ඕන වෙයි කියලායි මම මේක ඕඩර් කරේ. ඊළඟට bamboo muslin blanket එකක් ඕඩර් කරා. ඩිසයින්ස් ගොඩාක් තිබ්බා. මම මේ ඩිසයින් එකෙන් තමයි ගත්තේ. මේ විදිහට තමයි තියෙන්නේ මැටීරියල් එක. ඊළඟට soft blanket එකක් ඕඩර් කරා. මේක නම් ස්කින් එකට ගොඩාක් කම්ෆර්ටබල් විදිහට තියෙනවා. ඊළඟට මම ඕඩර් කරා baby full suit 10 pieces pack එකක්. අපි බලමු මේකේ මොනවද තිබ්බේ කියලා. ඒකේ තියෙනවා hooded blanket එකයි මේ විදිහට. baby suit එකක්. baby shorts දෙකක්. socks
හිප් කැප් එක හිප් එක ඒ වගේම බේබි ෂර්ට් එක ඒ වගේම බේබි ෂර්ට්ස් තව එකක් තියෙනවා ඉස්සරහින් ඕපන් එක. ඉතින් මේක පුළුවන් ලේබර් රූම් එකට වූල් සූට් එක වෙනුවට ඔයගලන්ට පාවිච්චි කරන්න බබාට. ඊට පස්සේ මම ඕඩර් කරා වෙල්කම් බේබි පැක් එකක්. ඒ කියන්නේ මේක බබාව ගෙදරට එක්කගෙන එනකොට අඳන්න තමයි මම ඕඩර් කරේ. ඒකෙත් තියෙනවා මේ විදිහට කැප් එක බේබි ෂර්ට් එක මේක ගොඩාක් සොෆ්ට් මටීරියල් එකක් තියෙන්නේ. බේබි ෂූට් එක විදිහේ ෂෝට් එකක් තියෙනවා. ලූප් බෙල්ට් දෙක නැපි පින් පැකට් එක කොටන් බෝල් පැක් එක ඒ වගේම මම තව ඕඩර් කරා ෆීඩින් බෙඩ් එකක්. අපි බලමු මේක මොන වගේද කියලා. මෙන්න මේ විදිහට තමයි ෆීඩින් බෙඩ් එක තියෙන ඇඩ්ජස්ටබල් එක. ඉතින් මේක අපිට ඕන විදිහට උස් පහත් කරලා බබාව තියාගන්න පුළුවන් ෆීඩ් කරනකොට. ඊළඟට මම ඕඩර් කරා මාවල් වෙට් වයිප්ස් පැකට් එකක්. ඉතින් මේවත් හොස්පිටල් එකට ඕන වෙන නිසා මම යාක ඒ ටිකත් එයාගෙම ඕඩර් කරා. හරි මේ දේවල් තමයි මම එයාලගෙන් ඕඩර් කරේ. මේට අමතරව ඔයාලට තවත් දේවල් එයාලගෙන් මිලදී ගන්න පුළුවන්. හැම ඩිසයින් එකකින්ම මේගොල්ලෝ අපිට එවනවා. ඉතින් ඔයාලට තියෙන සිලෙක්ට් කරලා යවන්න. ඒ වගේම කොටන් චීත්, බෙඩ් ජැකට් මේ හැමදේම ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට තියෙන්නේ මගේ හොස්පිටල් බෑග් එක රෙඩි කරගන්න. ඉතින් ඒක රෙඩි කරගන්න විදිය ඉක්මනින්ම වීඩියෝ එකකින් අරගෙන ඉන්නවා. ගිහින් එනවා.